Hi ළමයි. ඔන්න අදත් ගෙනාව රසම රස ඩයට් මීල් එකක්. ඉතින් මේ විදිහට කෑවොත් ඔයාලට ඉක්මනටම බර අඩු කරගන්න පුළුවන් ළමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක සේව් කරලා තියාගෙන හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම තමයි හදාගන්නත් ලේසි. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේකට මම ගන්නවා තක්කාලි ගෙඩි දෙකක්. චූටි තක්කාලි හරි ලොකු හරි ඔයාලට කැමති ප්‍රමාණයෙන් ගන්න පුළුවන්. ඊට වඩා තක්කාලි ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. ඒක හීනි පෙති කපලා පෑන් එකේ හීට් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි කාලකට වඩා අඩු ප්‍රමාණයක් එකතු කරගෙන මේ විදිහට ස්ප්‍රෙඩ් කරලා අර කපාගත්ත තක්කාලි පෙති ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා චුට්ටක් එක ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඒ අතරතුරේ අපි බිත්තර දෙකක් මේ විදිහට බෝල් එකට දාගෙන ඒක බීට් කරගන්න ඕනේ. මේ විදිහට බිත්තර දෙකක් දාගෙන ඊට පස්සේ අපි ඒකට හිමාලයන් පින්ක් කුණු ටිකක් ඒ වගේම ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. ඔයාලට මේකට කෑලි මිරිස් තුනත් එකතු කරගන්න පුළුවන්. තව ෆ්ලේවර්ස් ඇඩ් කරගන්න සුදු ලුණු පවුඩර් ඒ වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ මේ විදිහට හොඳට බීට් කරගෙන දැන් අපේ අර තක්කාලි පෙති වල අනිත් පැත්තත් ලාවට ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක මේ විදිහට එග් මික්ස්චර් එකේ උඩින් එකතු කරගෙන ටිකක් වෙලා කුක් වෙන්න දෙන්න. ඒ අතරතුරේ මම චිකන් එකක් එයා ෆ්‍රයි කරගන්න යන්නේ. හොඳට පිරිසිදු කරලා ගත්ත මේ වගේ චිකන් බ්‍රෙස්ට් එකක්. ඒකේ කෑල්ලක් අරගෙන කපලා ඊට පස්සේ සීසන් කරගන්නවා. මම මේක හිමාලයන් පින්ක් කුණු, ගම්බිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු ටිකක් එකතු කරලා කලින් කිව්වා වගේ ඔයාලට මේකට සුදු ලුණු, ලුණු පවුඩර් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මැරිනේට් වෙන්න තියන්න ඕන විනාඩි 15ක් විතර ෆ්‍රිජ් එකේ තියාගත්තට පස්සේ තමයි එයා ෆ්‍රයි එකට දාලා ෆ්‍රයි කරගන්න. ඉතින් එයා ෆ්‍රයි එකට දාලා සෙල්සියස් අංශක 185ට විනාඩි 10ක් විතර ෆ්‍රයි කරලා අනිත් පැත්තට හරවලා විනාඩි 10ක් වගේ ෆ්‍රයි කරගන්න පුළුවන් ළමයි. එතකොට චිකන් එක හොඳ ගානට ෆ්‍රයි වෙනවා. දැන් අපේ ඔම්ලට් එක රෙඩි. මෙන්න මේ විදිහට එක අනිත් පැත්තට ෆෝල්ඩ් කරලා ඒක උඩින් තලයට ටිකක් ඉහා ගන්නවා. දැන් අපි මේකත් එක්ක කන ගමන් බොන්න ඩ්‍රින්ක් එකක් හදාගමු. මං අද අයිස් ටී එකක් හදාගන්නේ. මං අරගත්තේ ස්ට්‍රෝබෙරි and බනානා ෆ්ලේවර් එක. ඒක අරගෙන සැෂේ පැකට් එකේ තියෙන ටී බෑග් එක අපි එකතු කරලා ඊට පස්සේ උණු වතුර ටිකක් එකතු කරලා සාමාන්‍ය විදිහට තේ එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම රසට හදාගන්න පුළුවන්. මේකේ brewing instructions වලට දීලා තියෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා 220 ml වගේ විනාඩි 5ක් 3ක් අතර කාලයක් තියන්න කියලා. මම ඉතින් විනාඩි 3ක් විතර තියලා ගත්තා. දැන් මේක මේ විදිහට හදලා මේකට මං අයිස් දාලා බොන්න තමයි හදන්නේ. ඉතින් මේකට දැන් මං අයිස් කැට් එකතු කරගන්නවා. අයිස් කැට් එකතු කරලා ඊට පස්සේ මම අයිස් වතුර එකතු කරගන්නවා. අයිස් වතුර එකතු කරාට පස්සේ මම මේක පැන් රස කරගන්න මගේ ස්ටීවියා සීනි ආදේශක එකතු කරගන්නවා. ඉතින් කඩේ ගන්න අයිස් ටී එකක් වගේම රසට මේක හදාගන්න පුළුවන්. පැන් රස කරගන්නත් පුළුවන්. බර අඩු කරන ගමන් මේකේ කැලරි බිඳුවයි. ඒ වගේම තමයි හොඳ පැන් රසක් දෙනවා. ඉතින් මම මේකෙන් බිඳු දෙකක් දාගත්තා. ලෙවල සීනි මට්ටමේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා අපිට අපේ ෆැට් එක ඉක්මනින් බර්න් කරගන්නත් මේක උදව් කරගන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍යයි මේ පල්ලෙහා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේක මගෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඒකත් දාලා මේ විදිහට හොඳට මික්ස් කරලා මේක ඉතින් බොන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකට වැනිලා, ලෙමන් මේ වගේ තව ෆ්ලේවර්ස් ඇඩ් කරලා ටී එක රස කරගන්න. දැන් අපේ එයා ෆ්‍රයි එකට දාගත්ත චිකන් එකත් රෙඩි. දැන් අපි ප්ලේට් කරගමු මේකට. මම ඒ ඔම්ලට් එක තියාගත්තා, චිකන් බ්‍රෙස්ට් එක තියාගත්තා. ඊට පස්සේ අපි අම්මේ ගෙනත් තිබ්බා කහ බතල. අන්න ඒකත් හම්බලා මම අතල අල 3ක් විතර චූටි ඒවා තිබ්බේ. ඒකත් හම්බලා මේ විදිහට පෙති කපලා ගත්තා. ඒ කුඩින් අසමෝදකම් කරලා චුට්ටක් චොප් කරලා දාගත්තා. ඒ වගේම තලාර ටිකක් මේ විදිහට එකතු කරගත්තා. දැන් අපේ මීල් එක රෙඩි. ඉතින් මේ වගේ කෑම ඔයගොල්ලෝගේ කැලරි ලිමිට් එක ඇතුලේ කන්න ගත්තොත් එහෙම ඔයාලට සතියක් ඇතුළත ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ළමයි. ඉතින් අනිවාර්යෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න මේ වගේ රස ඒ වගේම බර අඩු කරන හෙල්දි රෙසිපීස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. මේ මීල් එකත් හරිම රසයි. try කරලා බලන්න අනිවාර්යෙන්. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් දැල් රෙසිපි එකකින් ආව හැමෝටම ඔයාලා හැමෝටම සුබ දවසක් ළමයි. පරිස්සමින් ඉන්න. bye bye.